Hello guys, සුබ දවසක්. අද මම කතා කරන්න ආවේ මෙල්බට් ගැන. මෙල්බට් එකෙන් කොහොමද ගේම් ගහලා වින් කරන්න කියලා බලමු. මුලින්ම කතා කරන්න කැමති මගේ account එක subscribe කරලා නැත්නම් subscribe කරලා like දාගෙන යන්න. වීඩියෝ බලන ගමන්ම නොදන්නට share කරන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම. කොහොමද profit කරන්න කියලා පොඩ්ඩක් බලන්නකෝ. එහෙනම් ගියමුද ගේම් එකට. අද ගහන්නේ මෙල්බට්. මෙල්බට් එකට ගියා. මෙල්බට් එකේ ඉන්නේ ෆේවරිට් ගියා. පස්සේ මම ශ්‍රී ලංකාව කරපු ගේම් ටික තමයි මේ තියෙන්නේ. බලමු මොකද්ද ගහන්නේ කියලාද. ගහලා බලමු මේ කැට ගේම් එක පොඩ්ඩක්. මොකද වෙන්නේ කියලා. 97 තියෙනවා account balance එක. බලමු 97න් profit ගන්න පුළුවන්ද කියලා. දැන් මෙතන වෙන්නේ මම දැන් ඔඩ් එක දානවා මේ 5.8ට මේක එන්න ඕනේ මේ කැට දෙකෙන් කොහොම හරි 7 එන්න ඕනේ. ඒ කියන්නේ එක කැට එක 5 වෙලා අනිත් කැටේ 2 වෙලා 7 එන්න ඕනේ. හරිද? අපි ඉස්සෙල්ලා 200 ඉඳලා පටන් ගමු මැච් එක. ලොස්ට් වුණා කියලා බය වෙන්න එපා. රවුන්ඩ් 5ක් විතර ලොස්ට් වෙනවා. අවුලක් නැහැ. ශ්‍රී ලංකාවල ජය යන්න පුළුවන්. බලමු එහෙනම් ගේම් එක ප්ලේ කරලා මොකද වෙන්නේ කියලා. ඔන්න 200 ප්ලේ කරනවා. ලොස්ට් තව 200 දානවා. ඒකත් ලොස්ට්. තව 200 දාමු. ඒකත් ලොස්ට් 3යි. ඔන්න ඊළඟ එක 4ක් ලොස්ට්. ඔන්න පස්වෙනි එක ලොස්ට්. අපි 200 වැඩි කරන්න ඕනි 400. බලමු 400ක් දාලා මොකද වෙන්නේ කියලා. 400ත් එකයි. 400 දෙවෙනි එක, 400 තුන්වෙනි එක, 400 හතරවෙනි එක profit එකක් ආවා. profit එකක් ආවා. මේකත් එකක් වැඩි කරන්න ඕනේ. මේක 500ක් කරමු. 500ක් කළා ගමු. ඊළඟ රවුම ඔන්න ඊළඟ එක මේ බය නැතුව ශ්‍රී ලංකාව නේ. බය වුණොත් බෑ වින් කරන්න අමාරුයි. ලොස්ට් ඔන්න ලොස්ට් වුණා. ගොඩක් ලොස්ට් වෙන පොඩ්ඩක් ගාන වැඩි කරනවා. ඒ කියන්නේ රවුන්ඩ් 5න් පාට වගේ ගාන පොඩ්ඩක් වැඩි කරන්න. ඒතර තමයි අපිට ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. දැන් 10ක් නේ මම දාලා තියෙන්නේ. බලමු 10ද ප්‍රොෆිට් එන්නේ කොහොමද කියලා. දැන් බැලන්ස් එක මදි වෙනකොට පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. දැන් 2000ක් කරන්න ඕනේ. ඔයාගේ බැලන්ස් එක විදිහට තමයි 100 ඉඳලා යනවා. 100 ඉඳලා දැන් දැක්කද ප්‍රොෆිට් එක ආපු විදිහ? දැක්කනේ නේ 2000 දැම්මට පස්සේ 90000 ගණක් ආවා නේද? 91320යි. දැක්ක ප්‍රොෆිට් එක මේ කියන්නේ දැනට 1320 ප්‍රොෆිට්. දැන් ලොකු ගාණක් ප්‍රොෆිට් වුණාම ආයෙ මුලින් ඉඳලා ශ්‍රී ලංකාවනවල මේ ඔයාලා නම් 100 ඉඳලා ශ්‍රී ලංකාවන මම මේ 200 ඉඳලා ශ්‍රී ලංකාවන කියන්නේ මුල ශ්‍රී ලංකාව කරපු විදිය යන්න ඕනේ මුලින් ඉඳලා. දැක්කනේ දැන් දාපු ගාම ප්‍රොෆිට් එකක් ආවා. දැන් ආයෙත් 10 කරන ප්‍රොෆිට් එකක් 10 ගන්න මේ පොඩි ගාණක් ප්‍රොෆිට් එකක් ආවනේ. තවම ශ්‍රී ලංකාවම බලන්න. ලොස්ට් වුණාට බය නෑ. මේ මැදේකට දාලා තින්නේ. එහා පැත්තට දැම්ම තොඩ් එක පොඩ්ඩක් මදි. ඒ නිසා තමයි මේ 5න් ගාන දාලා තින්නේ. ඔන්න ඊළඟ එක. ඒකත් ලොස්ට්. ඔන්න ඊළඟ රවුමත් ලොස්ට්. ඊළඟ එක පින් දැක්කද ප්‍රොෆිට් ද නැද්ද කියලා බලන්න. ආයි 200 ඉඳලා දාමු. මේක ගහන්න ඉතින් ඔයාලට නම් සාමාන්‍යයෙන් 10000ක් තිබ්බත් ඇති. 100 ඉඳලා ගහවනම් 5000ක් තිබ්බත් ඇති. මම මේ account එක balance එක වැඩි හින්දා පොඩ්ඩක් වැඩි කරලා ගහන්නේ. දැක්කනේ profit එක. දැන් 3000යි profit එක. දැන් කීයක් තිබ්බි කියලා ඔයාලා මතකනේ 90000යි තිබ්බි. දැන් 3000 profit. 200න්ම ගහලා මම කොට අරන් යන්න. වීඩියෝ දෙකම බලන්න skip කරන්න එපා. මම මේ වීඩියෝ skip මේ කපලා කොටලා එහෙම දාන්නේ නැහැ. සම්පූර්ණ වීඩියෝ දානවා. දැන් profit එකක් ආවේ. 200 දැම්මට පාඩුවක් නැහැ.
රවුම් 5න් 5ට වගේ මම පොඩ්ඩක් වෙනස් කරනවා ගාන. ඒ වුණාට මේ රවුම් 5ක් ලොස් තුන්නේ නැහැ. රවුම් 5ක් ලොස් තුන්නේ නැති හින්දා මම ඒ ගානම දානවා. ලොස් තුනොත් විතරක් දාන්න අවුලන්නේ නැහැ ඊළඟට. පොඩ්ඩක් වැඩි කරලා දැම්මා කියලා. කොහොම හරි 7 එන්න ඕනේ. ඒකනේ ප්‍රොෆිට්. ලොකු ගාන ප්‍රොෆිට් එක දෙන්නේ දැන් 4000 ගාන ප්‍රොෆිට් එකක් ගත්තම. මේ බය වෙලා සෙල්ලම් කරන්න බෑ. කවදාවත් ප්‍රොෆිට් ගන්න බෑ. එතකොට සෙල්ලම් කරන්න හිතෙන්නේ. සෙල්ලම් කරන්න තමයි ආසාව හිතෙන්නේ. මේ විදිහේ මේ බය වෙන්නේ නැතුව ඉන්න සෙල්ලම් කරන්න. මම 88 එකේ වීඩියෝ දාලා ඇති ඔයාලට බලන්න පුළුවන්. 88 එකේ සෙල්ලම් කරන ගේම් ටික මම මෙල්බට් එකේ සෙල්ලම් කළා මම ඔයාලට වීඩියෝ දාන්න. කොහොමද ප්ලේ කරන්න කියලා පොඩ්ඩක් බලන්න. මම වීඩියෝ ගන්න විදිහක් දාන්න මෙල්බට් එකේ 88 එකේ දාලා දෙන්නේ. මේ මතක් කරන්න ඕනේ ප්‍රොමෝ කෝඩ් එක හැටියට සංජීව කියලා ටයිප් කරලා account එක හදන්න. මම link එක එහෙම දාලා තියන්න. සංජීව කියලා ගහන්න මේ simple එකෙන් ගහන්න ඕනේ. capital බෑ simple. බලමු දැන් profit එක ආවා. දැන් 4800 profit. මම හිතනවා ලක්ෂය කරන්න බැලුවේ. ලක්ෂයක් කරලා නතර කරමු වීඩියෝ. ලක්ෂයක් කරලා නතර කරන්න. ඇදෑද යන්න බෑ වගේ මට දැන් කාන පොඩ්ඩක් වැඩි කරනවා. පොඩ්ඩක් වැඩි කරලා ගහලා බලමු. ටක් ගාලා සෙල්ලම් කරමු ලක්ෂ ගන්න. oh my god. ලක්ෂයක් කරලා නතර කරන්න පුළුවන්ද කියලා බලමු. ආදස් ගන්නත් තියෙන එකයි. මේ දෙවෙනි රවුම කත් පින් ලක්ෂයක් කරන විදිය ස්පීඩ් එක ලක්ෂයක් වේද නැත්නම් ගොඩාක් පරක් වේද කියලා බලමු. එච්චර නෑ දා ලක්ෂයට ලක්ෂය අත ළඟ ලක්ෂේ කෝකෝ ලක්ෂේ ගන්න පුළුවන් නේ ලක්ෂේ. මම ලක්ෂයක් කරලා නතර කරනවා කොහොමත් වීඩියෝ එක ගොඩක් දුර ගෙනියන්න බෑ. දැන් විනාඩි 7ක් විතර ගිහිල්ලා මම ප්‍රොෆිට් එක අරගෙන වීඩියෝ කරන වීඩියෝ එකක් දාන්න මම ඊළඟට ගේම් එකකින්. මේක දාන්න බෑ. පොඩ්ඩක් ගාන වැඩි කරනවා. ලොස් තුනා. මම ලක්ෂයක් කරනවා ගැපෙන්නවා නේ. ලක්ෂයක් කළාම මම නතර ගන්නවා නේ. හොඳටම බැස්සා. කොහොමද කරන්නේ? බය නැතුව ගහන්න ඕනේ. ඔයාලා මොකද කරන්නේ කියලා මේ මගේ බැලන්ස් එක වැඩි හින්දා මම ගහන්නේ මේ විදියට. ඔයාලා නම් මෙච්චර දාලා ගහන්න යන්න එපා. මේ ලොස්ට් එක කවර් කරන්න මම යන්නේ දැන්. ලොස්ට් එක කවර් කරගන්න විතරයි යන්නේ මේ කොච්චර නෙවෙයි. ඔයාලට මේ ලක්ෂය ගහලා පෙන්නන්නත් ඕනේ නේ. නැත්තම් කිසි ගැම්මක් නෑනේ කවුන්ට් එක. ඕ ලක්ෂ ගැහුවා. ටින් ටින් ලක්ෂ ගහලා තියෙන්නේ දැන් 1,56,000ක් තියෙනවා. 1,56,600ක් තියෙනවා. සෝරි වැරදුනා. ආසාවට තව දෙයක් විතර ගන්න. මොකක් හරි වෙන 200 දාලා තියෙනවා. රවුම් 5ක් බලමු. රවුම් 5 ඉවරයි. තව ගහලා බලමු. ඔය ගියපු එක අල්ලන්න ඕනේ. ගියපු එක අල්ලන්නේ කොහොමද දන්නවද? 400ක් දාන්න ඕනේ. දැක්කද ගියපු එක ඇල්ලුවා? අන්න මම තමයි ගියපු එක ඇල්ලන්න. දැන් මම වීඩියෝ එක නතර කරනවා. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. සෙල්ලම් කරන්න දන්නේ නැති කට්ටිය රුපියල් 100 ඉඳලා සෙල්ලම් කරන්න. මේ මං වගේ සෙල්ලම් කරන්න ඉන්නවා 100 ඉඳලා සෙල්ලම් කරන්න ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ මැද ඔක්ෂන් එකට දාන්න 5.8ට දාන්න. කියන්නේ ඔයාලගේ දාන ගාන 5 ගුණයකින් වැඩි වෙලා ඉන්නේ. 5 ගුණයකින් වැඩි වෙලා ඉන්නේ. මේ අංක 7 තමයි එන්න ඕනේ කොහොමවත්.